හායි සුබ දවසක් හැමෝටම. ඉතින් අද අපි වීඩියෝ එකකින් කතා කරමු UK වල ලිවිං කොස්ට් එක ගැන. Life in UK channel එක හරහා මම ඔයාලත් එක්ක share කරගන්නේ මගේ personal experience එක. මම UK වල nurse කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඉතින් ඔයත් මේ වගේ information හොයන කෙනෙක් නම් මේ වගේ information වල interest කෙනෙක් නම් දිගටම වීඩියෝ එකත් එක්ක නැදිලා ඉන්න. හරි අපි එහෙනම් කතා කරමු ලිවිං කොස්ට් එක ගැන. ඉස්සෙල්ලම කියන්න ඕනේ මම මේකෙදි ලන්ඩන් වල ලිවිං කොස්ට් එක ගැනවත් ලයිෆ් ස්ටයිල් එක ගැනවත් කතා කරන්නේ නැහැ. අපි ඒක මගේ යාළුවෙක් එක්ක වෙන වීඩියෝ එකක් කරා කතා කරමු. අනිත් දේ තමයි මම මේ වීඩියෝ එකේදී assume කරනවා එක පුද්ගලෙක් මාසෙකට පවුම් 2000ක් earn කරනවා කියලා after tax. අනිත් දේ තමයි මම කොස්ට් එක ගැන කතා කරද්දී කිසිම වෙලාවක මේක ශ්‍රී ලංකන් කරන්සි වලට කන්වර්ට් කරන්නේ නැහැ. මොකද මට හිතෙන එක තේරුමක් නැහැ. මොකද අපි earn කරන්නේ පවුම්, ඒ වගේම අපි වියදම් කරන්නේ පවුම්. අපිට ශ්‍රී ලංකන් කරන්සි වලට කන්වර්ට් කරන එක වැදගත් වෙනවා අපි money transfer කරද්දී. පළවෙනිම සහ සෝචනීයම දේ cost of accommodation. ඉතින් rent එක ගැන කතා කරද්දී rent එක depend වෙනවා තමන් ඉන්න location එක අනුව. මම මෙහෙම පටන් ගන්නම්කෝ. කෙනෙක් move වෙනවා නම් UK වලට තනියම හරි couple එකක් විදියට හරි මේගොල්ලෝ බොහෝ විට choose කරගන්නවා shared room හරි shared house හරි. ඉතින් money saving වලදී මේක ඇත්තටම හොඳයි. මොකද shared room එකක් කියලා කියන්නේ ඒකට ඔක්කොම bills include වෙනවා. water bill, electricity bill, council tax include වෙනවා. රෙන්ට් එක සාමාන්‍යයෙන් ලන්ඩන් වලින් ටිකක් දුරට යද්දී. ඒ කියන්නේ මම ඉස්සෙල්ලම UK වල ජීවත් වෙන්නේ ඩෙවොන් වල. ඩෙවොන් කියලා කියන්නේ ලන්ඩන් වලින් නම් පැය 5මාරක විතර කායකින් දුරක්. එතකොට ඒ වගේ ලොකේෂන් එක රෙන්ට් එක සාමාන්‍යයෙන් ෂෙයාර්ඩ් රූම් එක 550ත් 650ත් අතර හොයාගන්න පුළුවන්. ඒ වගේම දැන් මම ජීවත් වෙන විල්ෂියර් වල කියන්නේ ලන්ඩන් වල ඉඳන් පැයකමාර විතර දුරක් තියෙන්නේ අපේ ලොකේෂන් එකට. ඉතින් මෙහි ටිකක් ලිවිං කොස්ට් එක වැඩි. මෙහි සාමාන්‍යයෙන් ෂෙයාර්ඩ් රූම් එකක් 750ත් 850ත් අතර හොයාගන්න පුළුවන්. මීට වැඩිය එක්ස්පෙන්සිව් ඒවත් තියෙන. හැබැයි මේ රේන්ජ් එකේ ඔයාලට ෂෙයාර්ඩ් රූම් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට මම කතා කරන්නේ ෆැමිලි එකක් විදියට ඔයා UK වලට මූන් හැම යන ලිවිං කොස්ට් එක ගැන. ඉතින් ෆැමිලි එකක් විදියට ඔයා මෙහාට ආවහම ඔයාලට අනිවාර්යයෙන්ම හවුස් එකකට යන්න වෙනවා. එතකොට මම කලින් කිව්වා වගේම රෙන්ට් එක ඉන්න ලොකේෂන් එක මත ඩිපෙන්ඩ් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා රෙන්ට් කරන හවුස් එකේ බෙඩ්රූම් ගාන මතත් මේක ඩිපෙන්ඩ් වෙනවා. මම කලින් කිව්වා වගේ ඩෙවොන් වගේ ටිකක් ලන්ඩන් වගේ චුට්ටක් ඈතට වෙන්න තියෙන ලොකේෂන් එක ඔයා 2 bedroom house එකකට ගියොත් සාමාන්‍ය රෙන්ට් එක 850ත් 950ත් අතර රෙන්ට් එකකින්. ඒ වගේම තමයි දැන් මම ඉන්න ලොකේෂන් එක ටිකක් ලන්ඩන් වලට ළඟින් තියෙන ලොකේෂන් එකක්. ඒ කියන්නේ පැයකමාරක දුරක් කායකේ. ඉතින් මේ වගේ ලොකේෂන් එකකින් සාමාන්‍යයෙන් ඔයා 2 bedroom house එකක් රෙන්ට් කරන්න පුළුවන්. පවුම් 950ත් 1200ත් අතර රේන්ජ් එකේ. ඒ විතරක් නෙමෙයි. accommodation ගැන කතා කරද්දී මේකත් එක attach වෙච්ච expenses තියෙනවා. ඒ තමයි electricity bill එක, council tax එක, water bill එක. ඉතින් electricity bill එක ගැන කතා කරොත් මේක කරුණු කීපයක් මතම ඩිපෙන්ඩ් වෙනවා. තමන්ගේ යූසේජ් එක, තමන් පාවිච්චි කරන ඉලෙක්ට්‍රික් ඉක්විප්මන්ට්, එතකොට ඔයා උයන්න පාවිච්චි කරන ඉලෙක්ට්‍රිසිටිද ගෑස්ද කියන එක මත, තමන්ගේ හවුස් එකේ තියෙන හීටින් සිස්ටම් එක මත, මේ වගේ ගොඩක් දේවල් මත ඔයාගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක ඩිපෙන්ඩ් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ඉලෙක්ට්‍රිසිටි ප්‍රොවයිඩර් අනුවත් ඒක වෙනස් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ වගේ නෙමෙයි මේක ප්‍රයිවට් කම්පැනිස් වලින් තමයි රන් කරන්නේ. අනිත් සාමාන්‍යයෙන් සමර් එකට වඩා වින්ටර් එකේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි. මම මගේ බිල් එක ගැන කිව්වොත් මම ජීවත් වෙන්නේ මගේ හස්බන්ඩ්ුයි බබායි එක්ක. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඉලෙක්ට්‍රික් උපකරණ තමයි ෆ්‍රිජ් එක, වොෂින් මැෂින් එක, ඩ්‍රයර් එක, ඩිෂ් වොෂර් එක, ඒ වගේ දේවල්. එතකොට සාමාන්‍යයෙන් මම උයන්නෙත් ඉලෙක්ට්‍රිසිටි වලින්. ඒ වගේම අපේ ගෙදර තියෙන හීටින් සිස්ටම් එකත් ඉලෙක්ට්‍රිසිටි හීටින් සිස්ටම් එකක්. ඉතින් සාමාන්‍යයෙන් මට බිල් එක එනවා වින්ටර් එකේදී පවුම් 280ත් 350ත් අතර වගේ. ඒ වගේ බිල් එකක් තමයි මට සාමාන්‍යයෙන් එන්නේ. සාමාන්‍ය සමයකදී මට එන ඉලෙක්ට්‍රිසිටි බිල් එක තමයි පවුම් 120ත් 160ත් අතර බිල් එකක් තමයි මට සමයකදී එන්නේ. ඊළඟ බිල් එක තමයි
කවුන්සිල් ටැක්ස් එක. මේක ලංකාවේ නැහැනේ. මේක නිකන් මම නිකන් සරලව කිව්වොත් නිකන් සාමාන්‍යයෙන් අපි ප්‍රාදේශීය සභාවට ගෙවන ටැක්ස් එකක් වගේ එකක්. ඒ ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. මොකද්ද මේ කවුන්සිල් එකකින් කරන්නේ? එතකොට ඒ වගේ දේවල් අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් මේක සරලව කිව්වොත් සාමාන්‍යයෙන් අපි ප්‍රාදේශීය සභාවට ගෙවන ටැක්ස් එකක් වගේ එකක්. තමන්ගේ ලොකේෂන් එක අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒ කවුන්සිල් ටැක්ස් එක සාමාන්‍යයෙන් ඒක පවුන් 140ත් 220ත් අතර ගාණක් තමයි අපිට ගෙවන්න වෙන්නේ. ඉතින් ඒ තමයි කවුන්සිල් ටැක්ස් එක. ඒක සාමාන්‍යයෙන් අපි ගෙවන්නේ අපේ සාමාන්‍ය හෝම් වෙස්ට් මැනේජ් කරනකොට ඒ වගේ දේවල් වලට තමයි ඒගොල්ලෝ අපෙන් මේ ටැක්ස් එක ගන්නෙ. ඊළඟ දේ තමයි වෝටර් බිල් එක. වෝටර් බිල් එක සාමාන්‍යයෙන් අපේ කට්ටිය නානවා වැඩි මෙහි අයට වඩා මෙහි නාන්නේ නැහැ. අඩුයි ඇත්තටම. ඉතින් අපේ අය නාදිත් ගොඩක් වෙලා නානවා. සාමාන්‍ය මට වෝටර් බිල් එක එන්නේ පවුන් 100ක් වගේ. ඉතින් අපි බලමු කැල්කියුලේෂන් එකට ගිහිල්ලා සාමාන්‍ය ඇකොමඩේෂන් එකට අපිට මන්ත්ලි කොච්චර ගාණක් ප්‍රසන්ටේජ් එකක් විදිහට යනවද කියලා. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එක ෆෝස් කරලා බලන්න. මම මන්ත්ලි ඇකොමඩේෂන් වලට යන කොස්ට් එක ප්‍රසන්ටේජ් එකක් විදිහට මෙතනදී අරන් තියෙන විදිහ. හරි. දැන් අපි කතා කරමු ට්‍රාන්ස්පෝර්ට් වලට යන කොස්ට් එක කොහොමද කියලා. ඇත්තටම මේක හරියටම කියන්න අමාරුයි. මොකද මේක ගොඩක් දේවල් මත වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයා public transport use කරනවද? එහෙමත් නැත්නම් තමන්ගේ own vehicle එකක් තියෙනවද? husband and wife දෙන්නම drive කරනවද? එතකොට ඔයා වැඩ කරන තැනට ඔයාගේ ගෙදර ඉඳන් කොච්චර දුරද වගේ ගොඩක් දේවල් මත මේක වෙනස් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට own vehicle එකක් තියෙනවා නම් ඔයාට road tax ගෙවන්න වෙනවා government එකට. මේක depend වෙනවා ඔයාගේ car model එක, year එක වගේ ගොඩක් දේවල් මත. එතකොට ඔයාගේ vehicle එකට MOT certificate එකක් ගන්න වෙනවා every year. මේක depend වෙනවා ඔයාගේ car එකේ හරි ඔයාගේ vehicle එකේ condition එක මත වගේ ගොඩාක් දේවල් මත. ඒ විතරක්ම නෙමෙයි ඉන්ෂුරන්ස් එක. ඉන්ෂුරන්ස් එකත් එහෙමයි. ඔයාට ගෙවන්න වෙන ඉන්ෂුරන්ස් එක ඔයාගේ ලයිසන්ස් එක කොච්චර පරණයිද? එතකොට ඔයාගේ ඇක්සිඩන්ට් හිස්ටරි, එතකොට ඔයාගේ කාර් මොඩල් එක මේ වගේ ගොඩක් දේවල් මත ඉන්ෂුරන්ස් එකත් වෙනස් වෙනවා. ඉතින් පර්සනලි අපේ ෆැමිලි එකට ට්‍රාන්ස්පෝර්ට් වලට යන කොස්ට් එක ගැන කතා කරොත් අපේ ගෙදර හස්බන්ඩ් විතරයි ඩ්‍රයිව් කරන්නේ. ඉතින් එයා මාව මගේ ඩියුටි එකට උදේට ඩ්‍රොප් කරනවා. සාමාන්‍ය මගේ හොස්පිටල් එක තියෙන්නේ ගෙදර ළඟ ඉඳන් මිනිත්තු 25ක වගේ දුරකින් කාර් එකේ. ඩියුටි ඕෆ් වෙලා මට ගොඩක් වෙලාවට මගේ යාළුවෝ ලිෆ්ට් එකක් දෙනවා. එහෙම නැත්නම් මම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරනවා. ඉතින් හස්බන්ඩ් වැඩ කරන තැන තියෙන්නේ අපේ ගෙදරට ගොඩක් ආසන්නව. ඉතින් මන්ත්ලි අපිට ෆියුල් වලට ඉන්ෂුරන්ස් එකට ටැක්ස් වලට මේ ඔක්කොම එකතු කරලා බලපුවාම මන්ත්ලි අපිට සාමාන්‍ය යන්නේ පවුම් 350ක් වගේ ගාණක්. දැන් අපි බලමු ග්‍රොසරි වලට මාසෙකට කොච්චර වියදමක් යනවද කියලා. ඉතින් මේක ඇත්තටම තමන් කන බොන විදිය අනුව වෙනස් වෙනවානේ. ඒ කියන්නේ අපේ ගෙදර මමයි හස්බන්ඩුයි බබායි ඉන්නේ. බබාට අවුරුදු 6යි. එයාට විශේෂයෙන් කෑම අපි මුකුත් හදන්නේ නැහැ. එයා කන්නේත් අපි කන දේවල්ම තමයි. ඉතින් සාමාන්‍ය මෙතන ඉතින් ඇඩල්ට්ස්ලා දෙන්නයිනේ. එතකොට සාමාන්‍යයෙන් අපට යනවා සතියකට පවුම් 80ත් 100ත් අතර ගාණක්. ඇත්තටම අපි යන්නේ නැහැ අර ශ්‍රී ලංකන් බඩු විතරක් තියෙන ස්ටෝර්ස් වලට බඩු ගන්න. බොහෝ විට මෙහි තියෙන ටෙස්කෝ ඇල්ඩි ඒ වගේ සුපර් මාකට් වලින් තමයි ගන්නෙ. ඉතින් ඒ වුණාට අපි හැමදාම එක වේලක් බත් උයනවා. කරිස් 3ක් එක්ක. එතකොට මේක අපි වේල් දෙකක් කනවා. ඉතින් අනිත් වේල අපි බොහෝ දුරට කන්නේ සෑන්ඩ්විච්, ටෝස්ට්, එතකොට නූඩල්ස්, පාස්ටා ඒ වගේ දේවල් තමයි. ඉතින් දැන් අපි ගිහින් බලමු පවුම් 80ත් 100ත් අතර සතියකට යනවා නම් මන්ත්ලි කොච්චර ප්‍රසන්ටේජ් එකක් යනවද අපේ ග්‍රොසරි වලට කියලා. මේ ඔයාලා දකින්නේ අපේ ෆැමිලි එකට ග්‍රොසරීස් වලට යන කොස්ට් එක ෆැමිලි ඉන්කම් එකෙන් ප්‍රසන්ටේජ් එකක් විදිහට අරගෙන. හරි දැන් අපි කතා කරමු චයිල්ඩ් කෙයා කොස්ට් එක ගැන. ඉතින් මේකත් ෆැමිලි එකකින් ෆැමිලි එකට වෙනස් වෙනවා. ඉතින් මට ඉන්නේ අවුරුදු 6ක බබෙක්. ඉතින් මෙයාට এডুকেෂන් මෙහෙ ෆ්‍රී. ඒ හින්දා මට এডুকেෂන් වලට වියදමක් කියන්නේ නැහැ. මට එයා වෙනුවෙන් විශේෂයෙන් කියලා වියදමකට යන්නේ මම එයාව ස්කූලේ ඊවිනිං ක්ලබ් එකට ජොයින් කරලා තියෙනවා. මොකද මට එයාව සමහර දවස්වල ඔන් ටයිම් පික් අප් කරගන්න බැරි වෙන නිසා.
ඉතින් ඒ වෙනුවෙන් මට මාසකට යන්නේ සාමාන්‍යයෙන් පවුන් 100ක් වගේ වියදමක්. ඉතින් අපි දැන් බලමු කැල්කියුලේෂන් එකට ගිහලා මට චයිල්ඩ් කෙයාර් වලට කොච්චර පර්සන්ටේජ් එකක් වියදම් වෙනවද අපේ සැලරි එකෙන් කියලා. ඉතින් මම මෙච්චර වෙලා ඔයාලත් එක්ක කතා කරේ UK වල ෆැමිලි එකක් විදියට ඉද්දි අපිට වියදම් කරන්න වෙන අත්‍යවශ්‍ය වියදම් ගැන. ඉතින් අපි කැල්කියුලේෂන් එකකට ගිහිල්ලා බලමු මේ අත්‍යවශ්‍ය වියදම් වලට අපේ සැලරි එකෙන් කොච්චර පර්සන්ටේජ් එකක් යනවද කියලා. ඉතින් මට මෙන්න මේක චුට්ටක් ඇඩ් කරන්න ඕනේ. මම මෙච්චර වෙලා කතා කරේ අත්‍යවශ්‍ය වියදම් ගැනනේ. මේ මම කතා කරන්නේ අමතර වියදම් ගැන. ඉතින් මේ වගේ රටක ජීවත් වෙද්දී ඔයාට අනිවාර්යයෙන්ම අමතර වියදම් වලට සැලකිය යුතු මුදලක් යනවා. අත්‍යවශ්‍ය වියදම් වලට 60% වියදම් කළාම ඉතුරු වෙන 40% තමයි ඔයාට මැනේජ් කරගන්න වෙන්නේ. UK වලට එන ගොඩක් දෙනෙක් එන්නේ ලෝන්ස් අරන් ලොකු වියදමක් කරලා. ඉතින් ඒ දේවල් වලට ඒ වගේම මෙහාට ආවහම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන එක චුට්ටක් අමාරුයි. ඉතින් ඔයාට වාහනයක් ගන්න වෙනවා. ඒ වගේම තමයි ලෝන් වලට අමතරව ඔයා මෙහාට ස්ටුඩන්ට් වීසා එන කෙනෙක් නම් මේ මුදලින් තමයි ඔයාට ඔයාගේ කෝස් ෆී එකට ගෙවන්න වෙන්නේ. ඊට අමතරව ඔයා ට්‍රැවල් කරන දේවල් වලට shopping කරන්න ඒ වගේම ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන අනිකුත් දේවල් ගන්න මේ හැම දෙයකටම ඔයාට මේ 140 මැනේජ් කරගන්න වෙනවා. ඉතින් අද මම මේ ලිවිං කොස්ට් ගැන කතා කරේ මට මගේ ෆැමිලි එකට සාපේක්ෂව. ඉතින් මට පර්සනලි දැනෙන දේ තමයි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදිහට එකතු වෙලා එක ප්ලෑන් එකකට හොඳ ෆයිනෑන්ෂියල් ප්ලෑන් එකකට ඔයාගේ වියදම් ටික බැලන්ස් කරගෙන ලයිෆ් එකත් එන්ජොයි කරන ගමන් ඔයාගේ ටාගට් එකට යන්න. UK කියන්නේ හොඳ රටක් කියලා මට හිතෙනවා. ඉතින් මේක මගේ පර්සනල් හිතන විදිය සහ දැනුණු විදිය මේක කෙනකින් කෙනකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් thank you for watching. ඉතින් ඔයාලට මේ ගැන තවත් වැඩි මොන හරි දැනගන්න ඕන කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේ නම් see you in next video. Bye.